දැන් ඔය මේ පාස්කු ප්‍රහාරයේ නඩුව ගත්තාම පාස්කු ප්‍රහාරයේ නඩුව මේ රටේ ජනතාව හිතනවද ඒ නඩුව සාධාරණ විභාග වෙනවයි කියලා? නැහැ. ඒකේ නඩුවේ මේ නීතිඥ මහතුරුන් එකෙන් අයින් වෙලා තියෙනවා. මොකද ඒකේ කාර්යසටහන් දෙන්නේ නැහැ. නඩුවක් කරනකොට කාර්යසටහන් දෙන්න ඕනේ. නඩුවක් කරනකොට සාක්ෂි සටහන් දෙන්න ඕනේ. ඒව දෙන්නේ නැතුව දැන් මේගොල්ලෝ කතා කරනවා ඩිජිටල් කරන එක ගැන. ජනාධිපතිතුමා දැන් කතා කරනවා ඩිජිටල් කරණය ගැන. ඩිජිටල් කරණය ගැන කතා කරන ජනාධිපතිතුමා අද නඩුවක සාතික පිටපතක් ගන්න සංජීව කියන්න කොච්චර කාලයක් යනවද කියලා. කියන්න බලන්න චිත්‍ර සාතික පිටපතක් ගන්න කොච්චර කාලයක් යනවද? කොයිද එතකොට මේ ඩිජිටල් කරන්නේ කොයිද ප්‍රතිලාභ? මම නඩුවක් කරා මදුෂාන් අභියාචනාධිකරණේ අපගත්ත මන්නාරමේ සැකකාරයෙක් වෙනුවෙන්. දැන් ඒ අපගත්තේ ගිය මාසේ. සති 3ක් ගියා ඒ නියෝගේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට යන්න. එතකොට ඩිජිටල් කරණය මොකද්ද? තේරුම. ඩිජිටල් කරණයක් කියලා නිකන් වචන විතරයි. වචන විතරයි කියන්නේ. කිසිම ඒ කරන කියන දේවල් ජනතාවට ඒක දැනෙන්නේ නැහැ. අවසන් විනාඩියේ පොඩි පැහැදිලි කිරීමක් කොහොමද බඩ කියලා කරගන්න ඕනේ. දැන් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ දින 14ක් ලැබෙන ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පිට පෙත්සම් විදිහට. එතනින් එහා ක්‍රියාමාර්ග ගැනීමේදී මේ පංචපුද්ගල බෙන්ච් එකද කොන 5 බෙන්ච් එකද ඒ ක්‍රියාදාමය වෙන්නේ කොහොමද සහ කාගේ අනුමැතිය යටතේ සහ කාගේ අනුමැතිය මත ඒ බෙන්ච් එක තීරණය කරන්න වෙන්නේ අග්‍ර විනිශ්චයකාරතුමාට. ඒක එතුමාට තමයි ඒක එන්නේ. නමුත් අග්‍ර විනිශ්චයකාරතුමා මේ අවස්ථාවේදී මේක අහන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ තියෙන අනපනත් එක්ක. එතකොට එතුමාට මේක අහන්න බෑ. මොකද ඍජුවම මොකද මේ පනත සම්මත වුණොත් එහෙම එතුමාට අවුරුදු 2ක් ලැබෙනවා මේකේ ඉන්න. එතකොට එතුමාට මේක අහන්න බෑ. එතුමාට අහන්නත් බෑ, නවස් විනිශ්චයකාරතුමාට අහන්නත් බෑ, සමයවදන විනිශ්චයකාරතුමාටත් අහන්න බෑ. ඊට පස්සේ සිද්ධ වෙනවා ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරතුමාට මේක වැඩේ බාර දෙන්න. එතුමාට තමයි මේක තීරණය කරන්න සිද්ධ වෙන්නේ. එතකොට එතුමා තීරණය කරයි මේකේ පංචපුද්ගල විනිශ්චය මඩුල්ලක්ද මේ 7 දෙනෙක්ගේ විනිශ්චය මඩුල්ලක්ද කියන එක එතුමාට තමයි තීරණය කරන්න වෙන්නේ. එතකොට ඒක තමයි මදුෂාන්ගේ ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරය. අතන මේ අග්‍ර විනිශ්චයකාරතුමා හිර වෙන්නේ සදාචාරාත්මක කාරණයක් නිසා වෙන්නේ කියන සදාචාරාත්මකව එතුමාට බෑ කියන පදනමද නැත්නම් නීතිමය පදනමක්ද? දැන් නීතිමය ස්වාභාවික නීතියක් තියෙනවා. ඒ නීතිවල තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑ. අපි පූර්වාදර්ශයක් තිබෙනවානේ. ඒ කියන්නේ නෙමෝජුඩෙක්ස් ඉන්ඩෙක්ස් එක කවුසක් කිව්වා. ඒ සිද්ධා මේවා ලෝක පිළිගත් සිද්ධාන්ත. මේවට විරුද්ධව ගියොත් එහෙම අපි ඉවරයි. හැබැයි විනාශයි. ජනාධිපතිවරයා දැන් ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රාජ්‍ය ජනාධිපතිවරයානේ. ඔබ හිතනවාද ඔහුට උපදෙස් දෙන පිරිස් මේ කාරණා හංගලා හෝ මේවා අතහැරලා යයි කියලා? අනිවාර්යයෙන්ම මදුෂාන් නැත්තම් මේ වගේ උපදෙස් දෙන්නේ නැහනේ. මේ වගේ උපදෙස් දෙන්නේ නැහනේ. දැන් මේ ජනාධිපතිතුමා අනිත් මේගොල්ලන් කිව්වේ මොකද්ද? අපි මාර වැඩෝ. අපි තරම් වැඩෝ මේ රටේ ලෝකේ නැහැ. අපිට දෙන්න රට අපි මේක ගෙනියන්නම්. අපි අරම කරන්නම් මෙහෙම කරන්නම් කියලා. නමුත් බලන්න මදුෂාන් මේගොල්ලොන්ට මෙයාව සම්පූර්ණ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව නොමග ඇරලා තියෙන්නේ. මේ එක කාරණේ මේ රටේ මෙතුමා මේ පනත ගෙනාවේ නැත්තම් මේ ආණ්ඩුව පරාජය කරන්න එහෙම නැත්නම් ආණ්ඩුවට අභියෝගයක් කරන්න බැරුව හිටියේ විපක්ෂෙට. නමුත් මේ එක තීන්දුවකින් මොකක්ද කරලා තියෙන්නේ? මේ ආණ්ඩුවට හිටපු කට්ටිය ඔක්කොම දැන් මේ පැත්තට හිර ගන්න පටන් ගත්තා. මේ ආණ්ඩුවත් එක්ක තමයි නීතිඥවරුන්ගෙන් 70%ක් හිටියේ. දැන් 60%ක්ම මෙහාට ඇවිල්ලා. එතකොට මේ ආණ්ඩුවත් එක්ක තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිටියේ. අද බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සලකන හැටියට බැලුවාම ඒ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අද මේ පැත්තට ඇවිල්ලා. අද රටේ ජනගහනය රටේ මහජනයා මොකද්ද වෙන්නේ? මේ වගේ වැඩසටහන් තුලින් මහජනයා තව තවත් දැනුවත් වෙනවා. දැනුවත් වෙලා මහජනයා දැනගන්නවා මේ අල්ලස් දීලා තමයි විනිශ්චයකාරවරු පත් කරන්න හදන්නේ. එහෙම මේවා ආරංචි වෙලා අද සෝෂල් මීඩියා එකත් එක්ක මදුෂාන් විනාඩි කිහිපයකින් මේක සටස් කාලා යනවා. අනුරාධපුරයේද කොළොන්නරුවේද යාපනයේද මඩකලපුවේද අම්පාරේද ඕනම තැනකට මේක යනවා. මිනිස්සු අද ඒ අතින් ගත්තාම බුද්ධිමත්. එතකොට මේම නීතිඥ මාත්තුරු ඒ විශාල පිරිසක් මේකට ඇවිල්ලා මේකට විරුද්ධ කරනකොට ඒගොල්ලන් හිතනවා මේගොල්ලන් මේ නිකන් ඉන්න බැරුවට නෙමෙයි මොකක් හරි මේකේ ඇති කියන ඒක මත අනිවාර්යයෙන්ම මේකේ යම්කිසි විශාල මහජන කැළඹීමක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න.